අයිබෝවන් සුසම්මා වීඩියෝ YouTube channel එක subscribers 1000 සම්පූර්ණ කරාට පස්සේ අපි කරන පළවෙනි වීඩියෝව ඉතින් අපි හිතුවා දිරියෙන් ජය ගන්න කොල්ලෙක්ට අත්වලක් දෙන්න බෙන්තර කොල්ලෙක් දිරියෙන් ජය ගන්න උත්සාහ කරන මේ අපේ වීඩියෝ මාලාවේ ආරම්භ විදිහට අපි තෝරගත්තා සුදත් බෝට් සපාරි සුදත් අයිබෝවන් ඉතින් අපි ආව තෝරගත්තේ සුසම්මා වීඩියෝ මේ subscribers 1000 සපුරලා පළවෙනි වීඩියෝ එක ඉදලා තෝරගන්නවා ඉතින් අපි නරඹන සියලු දෙනාට අපි පණිඩක් දෙන්න සූදානම් වෙන්නේ සුදත් අද අපි ඉන්නේ බෙන්තර ගඟේ ලස්සන තැනක මේ ලැගුන් එකක ඉන්නේ ඉතින් ඔයාගේ බෝට්ටුවට ගොඩ වෙච්ච වෙලේ ඉඳන් අපි ලස්සන දර්ශන ගොඩක් දැක්කා අපි වීඩියෝ වලින් දකිවි අපේ ප්‍රේක්ෂකයෝ කියන්න බෙන්තර ගඟේ දකින්න තියෙන විශේෂ දේවල් මොනවද විශේෂ දේවල් සුන්දර කඩුලාන පරිසරයක් තියෙනවා තාමත් දැකමු කළු මේක ඇතුලේ තමයි මම හිතන්නේ ඔක්සිජන් හොඳටම තියෙනවා ඒ වගේ ඒතර කුරුල්ල වර්ග කිඹුල්ලු සත්තු වර්ග මේ බෙන්තර ගඟේ කඩුලාන පරිසරය නරඹන්න આવත් සියලු දෙනාට දැක ගන්න පුළුවන් ඒ වගේම අපි අර පැත්තෙන් ගත්තොත් එහෙනම් බියමතිත්ත රජමහා විහාරය බෙන්තර පාලම ළඟින් ඇතුල් වෙනගෙනට දකින්න පුළුවන් ලස්සන පන්සල් කිහිපයක් තියෙනවා සුන්දර පරිසරයක් තියෙනවා ඒ වගේම ගඟ දිගේ චාරිකාව සුදත් එක්කගෙන යන විශේෂ තැන් මොනවද විශේෂම තැන් කඩුලාන පරිසරය ඊට පස්සේ ආරණ්‍යයක් තියෙනවා ඒක බලන්න පුළුවන් ඊට පස්සේ කිඹුල්ලු ඉන්න බලා ගන්න පුළුවන් ඊට පස්සේ මොයකට මේ ගඟ ඉවරන තැන ඒක බලා ගන්න පුළුවන් ඒ වගේ තැන් ගොඩක් තියෙනවා මේ බෙන්තර ගඟේ આવොත් අසිරි විඳින්න දකින්න හොඳයි එතකොට මේ ඔයාගේ අලුත් වැඩේට එහෙනම් ආරම්භ කරපු මේ වැඩේට අත දීපු කට්ටිය ඉන්නවා නම් මතක් කරන විශේෂයෙන් ඔයාට මේ ගමනට අත දීපු කට්ටිය මේකේ ගොඩක් ඉතින් මම තනින් පටන් ගත්ත එක මේ අවස්ථාවේදී කියන්නේ අපේ ගෙදර කට්ටිය ඒ වගේම මේ හිතමිතුරෝ යාළුවෝ හැමෝම මතක් කරනවා සහයෝගය දෙන හයියක් කරන හැමෝටම ස්තුතියි පුද කරන ඒ වගේම මේ අපේ රසිකා මිස් සමන්ති රසිකා සමන්ති වර්ණීය කොට මහත්මිය ඒ වගේම ගොඩක් අය උදව් කරා මගේ යාළුවෝ ඉතින් ඒ හැමෝටම ස්තුති කියන්නම් මේක අවස්ථාවක් කරගන්න. එතකොට සුදත් අපි කැමතියි දැන් මේ දකින්නේ සුදත් බෝට් සපාරි ස්ටිකර් එක. එතකොට දැන් ඔයාව සතිය ඕනම දවසක සම්බන්ධ කරගන්න පුළුවන්ද? පුළුවන්. දවස් 7ේම අපි දවස් 7ේම මේ බෙන්තරගේ බෝට් සපාරිය උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් වගේ කළුවල වැටෙන ගම බෙන්තර ගඟේ සපාරිය යන්න පුළුවන්. එතකොට මේ ඊළඟ ප්‍රශ්නය. ඔයාගේ බෝට්ටුවට ගොඩ වෙනවා නම් කොහෙන්ද ගොඩ වෙන්නේ? මොකක්ද ස්ථානේ? එතන තියෙනවා සීක්‍රට් හබ් ඒ රෙස්ටොරන්ට් එක. එතනින් තමයි මේ ගමන පටන් ගන්න. ගමනාන්තය එතනින් පටන් තමන්ට උමනා පැයද පැය දෙකද එහෙම ඒ කාලය තුල සුන්දර ස්ථාන ගොඩක් දකින්න පුළුවන්. එතකොට පහුරුකන්ද කියලා අපි අහලා තියෙනවා. පවුරුකන්ද විහාරස්ථානයේ ඒ දකින්නත් යන්න පුළුවන්ද? ඔව් යන්න පුළුවන්. හැබැයි ඒකට ගොඩක් වෙලාවක් යනවා. එහෙනම් ඒ ටුවර් එක නම් මම දවසේ ටුවර් එකක් වෙනවා. දවසේ ටුවර් එකක්. ඒ පැකේජ් එක වෙනස් වෙනවා. පැකේජ් එක වෙනස් වෙනවා එහෙම. එතකොට දැන් අපි මේ අද සුසම්මා වීඩියෝ තුලින් ඉදිරිපත් කරන්නේ මේ සුන්දර බෙන්තර ගඟේ අසිරිය දකින ගමන්ම බෙන්තරින් දිරියෙන් ජීවිතේ ජය ගන්න කොල්ලෙක්ගේ කතාවක්. ඉතින් අපි මතක් කරනවා අපිට ආරාධනා කරනවා එන්න ලෝක පුරා ඉන්න ඔබ දකින්නවාද මේ වීඩියෝව එන්න බෙන්තර ගඟේ අසිරිය දකින්න මේ බෙන්තර ගඟ කියන්නේ ආවෙනික මත්ස්‍යයන් බොහොමයක් ඉන්නවා විශේෂයෙන් දිමිත්තා මත්ස්‍යයා බෙන්තරට විතරක් බෙන්තර ගඟට විතරක් ආවෙනිකයි හින්දුම් කන්දෙන් ආරම්භ වෙලා කළුවා මෝතරින් ගංගාවේ ගමන නිමා වෙද්දී අපි ආරාධනා කරනවා එන්න බෙන්තර ගඟ අසිරිය දකින්න එනවා නම් කතා කරන්න සුදත්ට නම්බර් එකකින් සුදත් 072යි 559 20යි 91 එක WhatsApp ඉන්නවා ඊට පස්සේ 077යි 124යි 73යි 46 ඒ වගේ මම හිතනවා දකුණු පළාත ආරම්භ වෙන්නේ බෙන්තරින් බෙන්තොට බෙන්තොට ගඟෙන් තමයි ගන්තීරෙන් තමයි දකුණු පළාත ආරම්භ වන්නේ ඉතින් මම කියනවා දකුණු පළාත ආරම්භ වන සමගම බෙන්තර ගඟේ ඇවිල්ලා ලස්සන ඒ අසිරිය බෝට් සපාරියක් ගිහිල්ලා ලස්සන කඩුලාන පරිසරය බෙන්තර ගඟේ අසිරිය විඳින්න සංචාර දේශීය හා විදේශීය සංචාරකයන් සියලු දෙනාට ආරාධනා කරනවා දකුණු පළාතේ තියෙන ලස්සනම තැන විඳින්න එන්න කියලා.
ඒ වගේම තමයි අපි ආරාධනා කරනවා මේ YouTube නාලිකාව තුළින් මේ පරිසරය දකින්න ඔබ හැබැයින් දකින්න. මේ බෙන්තර ගඟේ දකින්න දේවල් බොහෝ තියෙනවා. ඉතින් අද අපි පොඩි කොටසක් විතරයි ඔබට පෙන්වන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා බෙන්තරට එනවා නම් බෙන්තර ගඟේ රවුමක් යනවා නම් එකතු වෙන්න තියෙන හොඳම කෙනා තමයි සුදත් බෝට් සපාරි. විශේෂයෙන්ම ඔබට බය වෙන්න දෙයක් නැහැ. ආරක්ෂිත ජීවිතාරක්ෂක කබා ඒ වගේම පළපුරුදු මාර්ගෝපදේශනය එයාගේ පළපුරුදු බෝට්ටු පැදවීම මම හිතන්නේ සුදත් මේ කටයුත්ත කළා අවුරුදු කීයක් යනද මේ රැකියාව කරන්නේ දැන් මම මුලින්ම බෝඩි ස්පෝර්ට් කරේ ඒ බෝඩි ස්පෝර්ට් කළා තමයි ඊට පස්සේ තමයි බෝඩි ස්පෝර්ට් අතතුලේදී ඒ ඔක්කොම අයත් වෙනවා බෝට් සෆාරි වලට දැන් මම තේරෙන්නේ අවුරුදු 15ක් වගේ විතර වෙනවා මම මුලින්ම වෙනත් ආයතනයක වැඩ කරේ සන්ෂයින් කියලා එතනින් තමයි මේ ඉගෙන ගත්තේ හැමදේම මම එතන මතක් කරන්න ඕන කොයිලාවත් මම දැන් අපේ බොස් කෙනා මම කිව්වොත් දන්නවා ඇති සියලු දෙනාම තුෂාල් ගුණවර්ධන කියලා එයාගේ ළඟ තමයි මම වැඩ කරේ ඉතින් තමයි මේ දේවල් ඉගෙන ගත්තේ කියන්නේ තුෂාල් ගුණවර්ධන කියන්නේ බෝඩි ස්පෝර්ට් සම්බන්ධව ඉන්න චැම්පියන් කෙනෙක් වගේම ප්‍රවීණෙක් ලෙජන්ඩ් කෙනෙක් මේ එතනින් ඉගෙනගෙන තමයි එතනින් ඉගෙනගෙන තමයි මේ ගමන තමන්ගම කියලා ගමනක් ආරම්භ වුණා. ඉතින් ඇත්තටම අපි ස්තුති බුදු කරනවා තුෂාල් ගුණවර්ධන කියලා කියන්නේ ලංකාවේ විතර නෙවෙයි ඊතර මෙතර හැමෝම දන්න මේ දිය ක්‍රීඩා ශ්‍රේෂ්ඨ ප්‍රවීණෙක් ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් මතක් කරන මේ වෙලාවේ ඒ වගේම අපි ඔයාගේ පේජ් එක ගැන මතක් කරොත් මගේ පේජ් එකක් තියෙනවා සුදත් බෝට් සෆාරි කියලා. ඒ පේජ් එකේ තියෙනවා ඔක්කොම විස්තර. පේජ් එක follow කරලා ඒක ලයික් එක කමෙන්ට් දාගෙන ෂෙයා කරගෙන මේ ගමන්ට සහයෝගයක් දෙන්න කියලා ඉල්ලා හිටිනවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ දකින්න ඔබ අමතක කරන්න එපා සුසම්මා වීඩියෝ අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක ඔබලා තියාගන්න. තවත් ලස්සන දේවල් ඔබට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම සුසම්මා වීඩියෝ තුලින් බෙන්තර ගඟ දිගේ සවාරියක් ඔබ අරගෙන යන්න අපි සූදානම් වෙනවා. ඒ නිසා ඒ වගේම නොයෙකුත් රසවින්දන අවස්ථා ඒ වගේම අපේ සුද මේ තුල පුළුවන් ද මොනවාරි සාදයක් එහෙම සංවිධානය කරනවා නම් අවස්ථාවක් තිබෙනවා පුළුවන් ඒ තමන්ගේ උපන්දින පාටියක් ඒත් ෆැමිලි එකේ පොඩි පාටි වර්ග එහෙම ඕනම වර්ගයේ දෙයකට යාළුවොත් එක්ක ඇවිල්ලා ඉන්න සතුටු වෙන්න එහෙම කරන්න පුළුවන් තමන් ඕන්ලයින් කතා කරලා මට කතා කරන්න ඊට පස්සේ සාධාරණව තමන්ට මේ සාධාරණ විදියකට ගැලපෙන විදියට කරන්න පුළුවන් ඒ වගේම තමයි දැන් අපි මේ විශේෂයෙන්ම මේ සුසම්මා වීඩියෝ අයිති කෙනා ඒ වගේම අපි කලා ශාස්ත්‍රයේ ඉන්න කට්ටියනේ ඒක යම් නිර්මාණයකට විෂුවල් එකකට රූගත කිරීමකට ඔයාගේ සහයෝගය ගන්න පුළුවන් අනිවාර්යයෙන් මේ කියන්නේ මම හිතන්නේ ඉතාමත් ඔය රූගත කිරීම වලට ඉතාමත් ලස්සන දැකීමක් ගන්න ලස්සන පරිසරයක තමයි මේ වගේ රූගතීම් කරන්න මම හිතන්නේ ඉතාමත් දැකුම් කළු ඉතාමත් Tamanට හිත ගන්නාසුළු ඉතාමත් විශේෂිත කඩලාන පරිසරයක මේ වගේ විෂුවල් එක ඉතාමත් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපි කියනවා අපේ සුසම්මා වීඩියෝ YouTube channel එක ගොඩක් රූප රචනා බොහොමයක් දකින්න පුළුවන්. ඉතින් අපි දන්නවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් කලාකාමී සහෘදයෝ. ඉතින් ඔබට ඔබේ ගීත නිර්මාණයක් එසේත් නැත්නම් ඔබගේ කෙටි චිත්‍රපටයක් එහෙම නැත්නම් නාට්‍යයක් නිර්මාණය කර ගැනීමේදී ගංගාවක දර්ශන මේ වගේ දර්ශන රූගත කරන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් සුදත් එක්ක සම්බන්ධ වෙන්න. සුදත් ඔබව නිසි අයුරින් රැගෙන ආවි ඒ ඔබගේ සුන්දර ගීතය තව වඩා සුන්දර කරන්න සහයෝගය ලබා දෙවි. ඉතින් විශේෂයෙන්ම අපි යලිත් මතක් කරනවා මේ අවස්ථාව ලබා දීපු සුසම්මා වීඩියෝ එකටත් අපි ස්තුති පුද කරමින් සුදත් අනාගත බලාපොරොත්තු මොනවද? අනාගත බලාපොරොත්තු මේ ශේෂ්ත්‍රයේම ඉදිරියට යන්න. මේ ශේෂ්ත්‍රයෙන් ඉදිරියට ගිහිල්ලා ඊට වඩා මේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් එක බෝට්ටු 10ක් 15ක් දාලා වැඩේ කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සුදත් විවාහකද? තාම නැහැ. හරි. එහෙනම් සුදත්ගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපේ සහෘදයන්ට අපි ආරාධනා කරනවා දිගින් දිගටම රැඳී සිටින්න සුසම්මා වීඩියෝ YouTube channel එක සමග මේ වගේම ජීවිතේ දිනන්න උත්සාහ කරන තරුණයන් ගැන අපි පුළුවන් සාකච්ඡාමය වැඩසටහන ඉදිරිපත් කරන වගේම බෙන්තර ගඟේ මුලින් ඉඳන් අවසානයේ දක්වා වීඩියෝ පෙළක් ඔබට ගෙන්න අපි සූදානම්. එහෙනම් අපිත් එක්ක වෙච්ච සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි. ජයෙන් ජය වේවා. සුදත් වෙනවා ඔයාලට ජය වේවා. ඔබ දෙවලට ජයෙන් ජය වේවා. ගොඩක් ස්තුතියි මාත් සමග එකතු වුණාට.